මොකද්ද කියන්න ඕන මම මේ වීඩියෝ එකක් කරන්නේ ලයිව් කියන්නේ සෝෂල් මීඩියා එකේ අපි යන ලයිව් එකක් ගැන. ලයිව් කියන්නේ හැම පොදුවේ හැම ලයිව් එකක් ගැනම මම මේන් කරන්නේ කිසිම ලයිව් එකක් හැම ලයිව් එකක් ගැනම. ඒ ලයිව් වල වෙන ගොඩක් දේවල් මේන් කළා කියනවා එක ලයිව් එකක් YT live YT chat live මම දන්න විදිහට මට නම මතක නැහැ. ඒ හැමෝටම කියන්නේ ඒ හැම කෙනෙක්ම කරන්න එකම දේ. මොකද YT මේන් කරන්නේ නැහැ මම කිසිම ලයිව් එකක්. පොදුවේ හැම ලයිව් එකක්ම කරන්නේ කෙල්ල ගොඩක්ම ගෑනු පාර්ශ්වයේ අපේ කෙල්ලෝ අපේ සහෝදරියෝ ගොඩක් අය. ඉතින් මේ හැම සහෝදරියෙක්ම ගොඩක් අය විනාශ වෙනවා මේ ලයිව් එකක් නිසා. මොකද නංගි අක්කා හැම කෙනෙක්ම මම පොදුවේ කියන්නේ එකක් කෙනෙක් මේන් කරන්නේ හැම කෙනෙකුටම පොදුවේ කියන්නේ. ඉතින් ඔයාලා තෝරගන්න ওই ලයිව් එකේ තමන්ගේ සහකාරිය තමන්ගේ සහකරුවා ඒකනේ උතන මේන් එක. ඒ අර මම ගොඩක් දන්නවා පුද්ගලිකව මම ගොඩක් අය ගැන දන්නවා. ඉතින් පුද්ගලිකව දන්න හැමෝම කරන්නේ එකම දේ. ගොඩක් තමන්ගේ හස්බන්ඩ් කොළඹ වැඩ. තමන්ට කන්න දෙන්නේ කවුද? තමන්ගේ හස්බන්ඩ්. මිනිහා දාඩියේ මහන්සියෙන් ගොඩක් සල්ලි හොයන්න මහන්සි වෙනවා, දුක් විඳිනවා. උඹලා මොනවද කරන්නේ? මේ ලයිව් එකට ඇවිල්ලා පොඩි කොල්ලෙක් අල්ලන් අරහෙන් මෙහෙන් ෆෝන් එකෙන් සෙක්ස් කරගෙන ඊට පස්සේ රූම් ගානේ ගිහිල්ලා අර මිනිස්සයාට හොරෙන් තව මිනිස්සෙක් හොර මිනිහෙක් හොයාගන්න එක. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ. එහෙම කරපු හැම කෙනෙක්ම මගේ ළඟ ඩීටේල්ස් තියෙනවා හැම කෙනෙක්ගෙම. තමන්ගේ මිනිහා කොළඹ ජොබ් කරද්දී ඒ මිනිස්සයාට හොරෙන් තව මිනිස්සු එක්ක පොඩි කොල්ලෝ එක්ක රූම් ගියපුම්. ඊට අමතරව පොඩි කොල්ලෝ එක්ක ෆෝන් එකෙන් සෙක්ස් කරපු හැමෝගෙම මගේ ළඟ ඩීටේල්ස් තියෙනවා. මට ඩීටේල්ස් දීලා තියෙනවා. ඒ නිසා මේ ඩීටේල්ස් හරහා මම කතා කරන්නේ. මගේ ළඟ ඩීටේල්ස් තියෙනවා, මගේ ළඟ ෆොටෝස් තියෙනවා, මගේ ළඟ වීඩියෝස් තියෙනවා, මගේ ළඟ කෝල් රෙකෝඩින් තියෙනවා. හතර මතක තියාගන්න. ඒ හැම කෙනෙක්ම විශේෂයෙන් මේන් කළා මම කියන්නේ මේ මාධවීගේ ලයිව් එකේ විශේෂයෙන් මාධවීගේ ලයිව් එකේ කරපු හැම දෙයක්ම මගේ ළඟ ඩීටේල්ස් තියෙනවා. අනිත් ලයිව් සරා කොල්ලා තියෙනවා, චතුවා ලොක්ස් තියෙනවා, අපි මේ වීඩියෝ එකේ යන channel එක තියෙනවා. ඊට පස්සේ ඔය වගේ පොඩි channel ගොඩක් තියෙනවා. channel එකක් ලයිව් එකක් කියන්නේ මේ මහා ඇමතිකමක් හම්බුණා නෙවෙයි. තාම කවුරු හරි දාන SMS එකක් මැසේජ් එකක් කියවලා තමන් හීරෝ කෙනෙක් කියලා හිතන්න එපා. මොකද සමහර අයට තෑන්ක්ස් කියලා කියන්න බෑ. thank you කියලා කියනවා. මම ගොඩක් අහලා මට ඒ වෙලාව හරි ලැජ්ජාවක් ඇති වෙලා දිනවා. මට මං ගැන ලැජ්ජයි. thank you කියලා වචනයක් සිංහල භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ නෑ. thanks සිංහලෙන් නම් ගොඩක් ස්තුතියි කියන එක හරි. මේ thank you කියලා වචනයක් නෑ. ඒක අර ස්පෙලින්ග්ස් කරන්න ඉගෙන ගන්න මුලින්ම මට හරි ලැජ්ජයි මේ වචනේ ඇහෙද්දි. මම ගොඩක් සෝෂල් මීඩියා වල ඉන්නවා. මම කුකු. ඉතින් සෝෂල් මීඩියා වල ඉන්නකොට මට ඇහිච්ච වචනයක් එක්ක මම හරි ලැජ්ජා වුණා. මේ වචනේ ඇහෙද්දි හැමතැනම මම අසරණ වුණා. thank you කියලා වචනයක් කිසිම තැනක නෑනේ. ඉතින් එතකොට මේ මිනිස්යාගේ මනස මේ මිනිස්යා මොන තැනද ඉන්නේ කියලා අපි තේරුම් ගන්න ඕන. තේරුණාද? අනිත් එක තමයි හැම කෙනෙක්ම එන්නේ මේ අද ඇවිල්ලා හෙට උදේ මේ මිනිස්සයා කවුද කියලා දන්නේ. සමහරට අපි දන්න ඩ්‍රග්ස් ඩීලර් කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට අන්ඩර්වර්ල්ඩ් එකේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අය අපි අතර ඉන්නවා. සමහරට සූසයිඩ් කරගත්ත අයත් මේ සෝෂල් මීඩියා එකේ ඉන්නවා. ඒ නිසා මම හැමෝටම පොදුවේ කියන්නේ කිසිම ලයිව් එකකදී තමන්ගේ සහකාරයා හොයාගන්න එපා. තේරුණාද? තමන්ගේ සහකාරයා මේ ලයිව් එක තමන්ගේ ගමේ පොල් කඩන මිනිස්සයා තමන්ගේ අම්මා තාත්තට විශ්වාසයි. ඊට පස්සේ මේ තමන් නොදන්න මිනිස්සෙක් ජීවිතේ දැකලා නැහැ. සමහරට මේ මිනිස්සයාට දරුවෝ වයිෆ්ලා ගොඩක් වයිෆ් ඉන්න පුළුවන්, ළමයි ඉන්න පුළුවන්. ගොඩක්ම මේන් කරලා කියනවා අපේ ආරක්ෂක අංශයක මම මේන් කළා නමක් කියන්නේ නැහැ. මොකද ඒක මම කැමති නැති නිසා. ගොඩක් අය අහිංසක පොඩි කියලා තමන්ගේ වයසවත් දන්නේ නැහැ. තමන්ගේ දරුවෝ වගේ අය මේ ලයිව් එක ඇතුලේ අනාථ වෙනවා. ඉතින් ඒ නිසා මම මාධවීටත් ප්‍රසිද්ධිය කියනවා. මාධවී තමන්ගේ දුව විකුණන්න එපා. මොකද ඔයා කරන දේත් අපි දන්නවා. ඔයා කරන සියලු දේ අපි දන්නවා. ඒ නිසා මම ප්‍රසිද්ධියේ ඔයාට කියනවා ඔයාගේ සෝෂල් මීඩියා එක ඇතුලේ එහෙම හැසිරෙන්න එපා. තමන්ට ෆේක් එකක් ආවනම් දැන් එදා මම දැක්කා මගේ ෆේක් එකක් ඇවිල්ලා මගේ අම්මා සෝනෙන් අරන් බුදියන්න පුළුවන් පොරක් එතන හිටියා.
කවුද මේ දිලු කියලා. ඉතින් එයාට එහෙම පුළුවන්කමක් තියෙනවා නම් එයා කවුද කියලාත් අපි දන්නවා. එයා මේ ජොබ් එකක් නොකර තමන්ගේ දරුවා තමන් ජීවත් වෙන්නේ කොහේ හරි රටක පිට රටේ ඉන්න අරාබි බාබාගේ අටැඳුම් හොදලා ජීවත් වෙන මිනිස්සෙක්ගේ සල්ලි අරගෙන තමයි මේ මිනිස්සයා ජීවත් වෙන්නේ. මම හරි එදා කනගාටු වෙනවා මොකද මේ මිනිස්සයා වගේ මම දැකලා නැහැ ඒ වගේ පිම්පියෙක්. ඒකට සමහර අපේ සිංහල භාෂාව කියන්නේ පිම්පියෙක් කියලා. ඉතින් එයාලට ඕනලු මේ මට ගහන්න එහෙමද මට ගහන්න. ඉතින් මගේට ගහන්න පුළුවන් කෙනෙක් මන් තාම හම්බෙලා නැහැ. කුකු කියන්නේ බ්‍රෑන්ඩ් එකක් සහ පොරක් ජෙනුවින් පොරක්. කාගෙන්වත් යපිලා නැහැ. අදත් ඒ වගේ හෙටත් ඒ වගේ මැරෙන්නෙත් සිංහෙක් වගේ රජෙක් වගේ. ඉතින් රජෙක් වගේ මැරෙන මට මේ පිකටු කතා වැඩක් නැහැ. ඒ වගේම මම මේ කොහෙවත් පිට රටේ ඉන්න ගෑණියෙක් රටලා සල්ලි අරගෙනත් නැහැ. කිසිම කෙනෙක් එක්ක ඇඳට ගිහිල්ලත් නැහැ. ඔය සෝෂල් මීඩියා එකේ ඔය ලයිව් එකේ කිසි කෙනෙක් එක්ක මම ඇඳට ගිහිල්ලා නැහැ. මම අනිවාර්යෙන් ඒක මට කියන්නේ අවධානයෙන් සහ මට ඒකට වචනයක් තියෙනවා මට ඒක මතක නැහැ. ගොඩක් මේ වීඩියෝ කරන්නෙත් ඔය කතා කරපු නිසා කවුද දිලු ජෝර්ඩාන් කුමාර් ලේනා මාධවී රෝසිට මම ප්‍රසිද්ධිය කියනවා. රෝසි ඔයාට වයිෆ් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා දරුවෙක් ඉන්නවා. එහෙම ඇසිරෙන්න එපා. මොකද ඔයාගේ චරිතය කියන්නේ ඔයා නිකන් අර පිටකොටුවේ ගෑණියෙක් වගේ වෙන්න එපා. ප්‍රසිද්ධිය කියනවා මට ඕන තැනක අභියෝගයකට චැලෙන්ජ් කරන්න. ඔයාගේ චරිතය ගැන කිසිම ඔයා ඕන ලයිව් එකකට යන්න ඔයා පිළිගන්නේ නැහැ කිසිම ලයිව් එකක.